ඇමරිකානු ජනාධිපතිගේ චීනී සංචාරයත් එක්ක ලංකාවට කුමක්ද ඇති කරන බලපෑම. මේක ලංකාවේ ආර්ථිකයට ගොඩක් වැදගත් වෙනවා. මොකද මැයි 13 වෙනිදා ඉඳන් 15 වෙනකම්ම චීන සංචාරයක යෙදෙන ඇමරිකාවේ ජනාධිපති. මේ වීඩියෝ එක මගින් කතා කරන්නේ චීන ඇමරිකා සාකච්ඡා සාර්ථක වුවහොත් ලංකාවේ ආර්ථිකය කුමන ආකාරයෙන් ගොඩනැගෙයිද කියන එක සම්බන්ධව. තෙල් මිල ඇමරිකාව ඉරානයට ගහලා තියෙන්නේ. ඉරානය කරපු දේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කළා. ලෝකේ තෙල් වලින් 20%ක්ම ප්‍රවාහණය වෙන්නේ මේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා. ට්‍රම්ප් චීනෙන් ඉල්ලන්නේ ඉරානය එක්ක කතා කරලා හෝමුස් සමුද්‍ර සන්ධිය අහපව විවෘත කරලා දෙන හැටියට. මේකෙන් ලංකාවට ඇති වෙන බලපෑම මොකද්ද? හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කළයින් පස්සේ ලංකාවේ පෙට්‍රල් ඩීසල් ගෑස් මේ සියල්ලගේම මිල ගණන් ඉහළ ගියා. මේ සාකච්ඡාව සාර්ථක වුවහොත් ලංකාවේ පෙට්‍රල් ඩීසල් ගෑස් වල මිල ගණන් පහළ යනවා. දෙවන කරුණ අපනයන වෙළඳාම. ඇමරිකාව චීනය අතර තීරුබදු යුද්ධය නිසාම දෙරටම බඩු ගණන් ඉහළ ගිහිල්ලා තියෙන්නේ. දැන් දෙරටම සාකච්ඡා කරගෙන යනවා මේ තීරුබදු අඩු කිරීම සම්බන්ධව. මේකෙන් ලංකාවට ඇතිවන වාසිය මොකද්ද? තීරුබදු අඩු වුණොත් ලංකාවේ ඇගලුම් තේ රබර් බඩු ඇමරිකාවට හා චීනයට ලේසියෙන්ම විකුණන්න පුළුවන්. අපනයන ආදායම එතකොට ලංකාවේ වැඩි වෙනවා. තුන්වන කරුණ චීන ආයෝජන. චීනය දැනට ඇමරිකාව එක්ක හොඳ සම්බන්ධයක් ගොඩනගා ගන්න කටයුතු කරනවා. ඒ හින්දාම අලුත් ව්‍යාපෘතිවලට සල්ලි දාන්න පුළුවන්. මේකෙන් ලංකාවට ඇතිවන වාසිය මොකද්ද? හම්බන්තොට වරාය, කොළඹ වරාය වගේ අලුත් ව්‍යාපෘතිවලට අලුත් ආයෝජන සහ රැකියා අවස්ථා ගොඩනැගීමේ හැකියාවක් තියෙනවා. හතරවෙනි කරුණ ඩොලර් අගය. ඇමරිකාව හා චීනය අතර සම්බන්ධතාව හොඳ අතර ගොඩනැගුණොත් ලෝක ආර්ථිකය ස්ථාවර වෙනවා. ඩොලරයේ අගය ස්ථාවර වෙනවා. මේකෙන් ලංකාවට මොකක්ද ඇති වෙන වාසිය? ඩොලරයේ ස්ථාවර වුණොත් ලංකාවේ උද්දමනය අඩු වෙනවා. බඩු මිල පාලනය වෙනවා. පස්වෙනි කරුණ සංචාරක කර්මාන්තය. ඇමරිකාව චීනය අතර සම්බන්ධතාවය නරක අතට ගොඩනැගුණොත් ලෝකේ සංචාරය අඩු වෙනවා. හොඳ වුණොත් ලෝකේ සංචාරක කර්මාන්තය වැඩි වෙනවා. මේකෙන් ලංකාවට කොහොමද ඇතිවෙන බලපෑම? චීනය සහ ඇමරිකාවේ සංචාරකයන් ලංකාවට එන ගාන වැඩි වෙන්න පුළුවන්. එතකොට හොටෙල් ගයිඩ්ලට මේක හොඳ අවස්ථාවක් වෙනවා. හයවෙනි කරුණ තමයි තාක්ෂණය. ඇමරිකාව චීනයට AI චිප්ස් දෙන එක නවත්තලා තියෙනවා. දැන් මේක ලිහිල් කරන්න කටයුතු කරගෙන යනවා. එතකොට මේක ලංකාවට කොහොමද ඇති කරන බලපෑම? චීන තාක්ෂණය ලංකාවට ලේසියෙන්ම එනවා. එතකොට මොබයිල් ෆෝන් වගේම ලැප්ටොප් වල මිල ගණන් අඩු වෙනවා. මේ සම්බන්ධව කෙටියෙන්ම කියනවා නම් මේ සංචාරය සාර්ථක වුණොත් ලංකාවට හොඳයි. තෙල් මිල බහිනවා, අපනයනය වැඩි වෙනවා, ආයෝජනය එනවා. සාර්ථක නොවුනොත් තෙල් මිල තවත් වැඩි වෙනවා. ලංකාවේ ආර්ථිකයට මේක තදින්ම බලපානවා. ලංකාවට මේ සම්බන්ධව කරන්න තියෙන්නේ මොනවද? පළවෙනි කරුණ තමයි තෙල් සංචිත වැඩි කරන්න ඕනි. දෙවෙනි කරුණ තමයි ඇමරිකාව හා චීනය දෙපැත්තටම අපනයනය වැඩි කරගන්න එක. තුන්වෙනි එක තමයි චීන ආයෝජනයට හොඳ පරිසරයක් හදලා දෙන එක.